කොහොමද ඔයගලන්ට? හොඳින් ඇති කියලා හිතනවා ඉතින්. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මං ආවේ. වටපිටාවේ සුන්දරත්වය රස විඳින ගමන් අද අපි හදන්න යන්නේ මොනවද කියලා බලමුද? ෆිෂ් පැටිස්. එහෙනම් අපි බලමු මොනවද මේකට ඕන කරන්න කියලා. මේ පේන විදිහට චොප් කරගෙන තියෙන ලූණු, අවුමිරිස්, ඊට පස්සේ දෙහි ඇඹුල්, තම්බගත්ත මාළු, නැත්තම් ටින් මාළු, ස්මෑෂ් කරගත්ත අල, ඕවා තමයි ඉතින් ඕන කරන්නේ. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. පෑන් එකක් ලිපේ තියාගෙන ඔයිල් එකතු කරලා චොප් කරගත්ත සුදු ලූණු, කරදමුංගු, කරාබුනැටි මේ විදිහට ගෝල්ඩන් කලර් වෙනකම් බැදගෙන අපි චුට්ට වෙලාවකින් චොප් කරගත්ත අනියන්ස් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක පොඩි වෙලාවක් පෑන් ෆ්‍රයි කරගන්නවා. අනියන්ස් ටික, කරදමුංගු, කරාබුනැටි පෑන් ෆ්‍රයි වුණාට පස්සේ මේ විදිහට අපේ සැමන් ටික හරි තලපත් මාළු හරි අපි මේ විදිහට මේ අනියන්ස් වලට එකතු කරගෙන හොඳින් මික්ස් කරලා චුට්ට වෙලාවක් ලිඩ් එක අරගෙන වහනවා. මොකද ෆිෂ් චුට්ටක් තැම්බෙන්න ඕනේ කියලා හිතෙන නිසා. ඊට පස්සේ ටික වෙලාවකින් අපි තම්බගත්ත ස්මෑෂ් කරගත්ත පොටේටෝ ටිකත් මේ මික්ස් එකට එකතු කරගන්නවා. මේ ඔක්කොම හොඳින් මික්ස් කරගන්නවා. ඊට පස්සේ චොප් කරගෙන තියෙන කරපිංචා, අවුමිරිස් ඒ ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. මම ඉතින් සෝල්ට් එකතු කරගන්නේ අන්තිමට. ඒක තමයි මගේ ක්‍රමය. මේ මම මගේ ක්‍රමයට හදන විදිය තමයි පැටිස් හරි කට්ලට් මික්ස් එක හරි හදන්නෙත් මේ විදිහටම තමයි. ඉතින් ඊට පස්සේ අපි කහ ස්වල්පයකුත් එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට අමතරව ගම්මිරිස් මේ ඔක්කොම හොඳින් එකතු කරලා හොඳට අපි මික්ස් කරගන්න ඕනේ. පස්සේ මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ අන්තිමට ඔයගොල්ලෝ කැමති නම් දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරනවා. ඉතින් මේක තමයි රෙසිපි එක. මේක හොඳට මික්ස් කරලා අපි චූටි වෙලාවක් නිවෙන්න තියෙනවා පැටිස් ඩෝ එක හදාගන්නකම්. ඒක හදන විදිහත් අපි බලමු. මම ඒකත් ගෙදරදිම හදාගත්තා. ඒකට නම් ඕන කරන්නේ මේ පේන විදිහට cup of 1 flour, ඒ කියන්නේ 250 grams තමයි මෙතන මම දාගන්නේ. ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක්,
මේ විදිහට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට unmelted butter, melted නෙමෙයි, දිය කරගත්ත එක නෙමෙයි, මේ දිය කරගත්ත බටර් එක එකතු කරනවා cubes වලින්. ඊට පස්සේ මේ විදිහට හොඳින් අපි අතින් අනා ගන්න. අනනකොට මේ ඩෝ එක හදද්දී වතුර චුට්ට එකතු කරනවා. ඒකත් ice water පොඩ්ඩ එකතු කරගෙන මේ විදිහට soft ඩෝ එකක් හදා ගන්නවා. ඩෝ එක හදලා ඉවර වෙලා ඕගොල්ලෝ ගාව තියනවා නම් රෝලින් පින් එකක් නැත්නම් මොකක් හරි ෂූටි බොටල් එකක් මේ විදිහට මේ ඩෝ එක softly මේ විදිහට තුනී කරගන්න. තුනී කරගෙන ඉවර වෙලා ඕගොල්ලන්ට පුළුවන් බොටල් කටර් එකකින් හරි නැත්නම් මේ වගේ රවුම් කටර් එකකින් රවුම් ටිකක් කපා ගන්න. මොකද පැටිස් එකට අපිට රවුම් කපලා ඊට පස්සේ ඒ රවුම මැද්දටනේ ෆිලිං එක දාන්නේ. ඒ නිසා අපිට රවුම් ෂේප් එක ඕනිමයි. ඒ නිසා මේ විදිහට චුටි රවුම් කපාගෙන එක දිගට තියාගෙන අපිට පුළුවන් ලස්සනට ෆිලිං එකත් එකපාර දාලා අපිට ලස්සනට නවා ගන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ හදාගත්ත පේස්ට් එක මේ විදිහට මැද්දට තියලා ලස්සනට මේ විදිහට පින් කරලා මේ වගේ ගැරප්පුවකින් අපිට පැටිස් ෂේප් එක ගන්න පුළුවන්. මම නම් ඉතින් කරගත්තේ මේ වගේ ලස්සන රවුම් කපාගෙන මේ විදිහට ෆිල් කරගෙන එක දිගට බැජ් එකක් හදාගෙන ඊට පස්සේ තමන් ගාව තියෙන ට්‍රේ එකකට ඒ හදාගත්ත බැජ් එකම දාලා මම බදින්න ගත්තේ නෑ ඒ වෙලාවෙම. අපි ඒ වෙලාවෙම බැද්දාම පොඩි ප්‍රශ්න වගේක් මතුවෙන්න පුළුවන්. ඒ තමයි ඒකේ පොඩි රවුම් බබල්ස් එනවා. ඒක නැති කරගන්න නම් චූටි ටෙක්නික් එකක් මං ෂෙයා කරන්නම්. මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ එක දිගට හදාගත්ත බැජ් එක මේ වගේ ට්‍රේ එකකට දාලා මම පැයක් විතර ඒක ෆ්‍රිජ් කරලා තියලා තමයි මං ෆ්‍රයි කරගන්න යන්නේ. ඉතින් ඒක තමයි ලේසිම ක්‍රමේ. ඕගලන්ට softly ලස්සන මේ විදිහට හදාගත්ත පැටිස් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලම try කරලා බලන්න. මේක අපිට හදන්න පුළුවන්, බේක් කරන්න පුළුවන්. මේ හැමදේම ඕගලන්ගේ අතේ. healthy life එකකට නම් හොඳයි බේක් කරන එක. හැබැයි pan fry උත් suitable. එහෙනම් මං ගිහින් එන්නම්. අහගෙන බලාගෙන හිටපු හැමෝටම ස්තුතියි.